යාළුවනේ ගොඩ දවසකින් පස්සේ මේ දාන වීඩියෝ එක ඉතින් මට උණ හැදුනා. ඉතින් 3-4 පාරක්ම බෙහෙත් ගත්තා. ඉතින් බබත් මගෙත් ළඟම ඉන්න හින්දා එයාටත් උණ හැදුනා. ඉතින් මේ දේවල් එක්ක මේ වීඩියෝ එකක් කරගන්නත් අමාරු වුණා. කැස්සක් හැදිලා. ඉතින් ඒක හොඳ වුණේම නෑ. මේ පහුගිය දවස් ටිකේ තිබ්බ වෛරස් වුණ තමයි ඉතින්. ඉතින් ඊට පස්සේ බබා මගේ ෆෝන් එකත් පොළවේ ගැහුවා. ඉතින් ඒකත් එක්ක ෆෝන් එක හදාගන්නත් බැරි වුණා. ඉතින් කොහොම හරි ෆෝන් එක හදාගෙන ආවට පස්සේ ඊයේ රෑ අපි හදපු රෑ කෑම එක තමා ඔයාලත් එක්ක මම මේ ෂෙයා කරගන්න යන්නේ. ඉතින් මං ආසයි මාළු මිරිස් මෙන්න මේ විදියට හදන්න. ඉතින් මම මාළු මිරිස් කන්න ආසම මේ විදියට. ඉතින් අම්මා චූටි කාලේ ඉඳලම මේක හදලා දෙනවා. ඉතින් ඒක නිසා මේ මාළු මිරිස් ටික දැක්කම මටත් හිතුණා මේ විදියට හදමු කියලා. ඉතින් මාළු මිරිස් ටික හොඳට මේ විදියට හොදගෙන මෙන්න මේ විදියට පලා ගන්න ඕන. අනිත් පැත්තෙන් පැලෙන්නේ නැති වෙන විදියට. ඉතින් එහෙම පලලා ඉවර වෙලා මේකේ තියෙන මද ටික මම අයින් කරනවා. මොකද සමහර මාළු මිරිස් සැරයි. එතකොට මේ කනකොට සැර විතරයි එන්නේ. ඉතින් ඇත්තම රස එන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මම මාළු මිරිස් වල මේ මැදේ කොටස අයින් කරනවා. ඉතින් මම මාළු මිරිස් තෙල් දානකොට වුණත් කිරි හොද්දට දානකොට වුණත් කොහොමත් මම මේ මදේ අයින් කරනවා. මොකද හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ මදෙත් එක්ක දාලා කන්න බැරි වෙච්ච අවස්ථාවක්. ඉතින් එතකොට අපරාධි මහන්සියයි. ඉතින් අර ආසම කෑම එකේ රසයි බලන්න බැරි වෙන නිසා. මම මාළු මිරිස් ටික ඔක්කොම මේ විදියට මදේ අයින් කරලා තියාගත්තා. ඉතින් දැන් මම මේ බෝඩ් එක ක්ලීන් කරලා දැන් මම මේ කරන්න හදන්නේ බිත්තර 3ක් අරගෙන ඒකට ලුණු ටිකක් එකතු කරලා කහගොඩු ටිකකුත් එකතු කරලා පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ මම මේ විදියට ලොකු ලුණු ගෙඩියක් අරගෙන මේ වගේ පෙති කපා ගන්නවා. ඊට පස්සේ බිත්තර 3 හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මම මේකට කහ එකතු කරගත්තේ අර බිත්තරේ ලස්සන පාටක් එන්න කියලා. නැත්තම් දැම්මුණාට පස්සේ බිත්තරේ සුදු පාටට තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම කහ ටිකක් එකතු කරගත්තේ. දැන් ලුණු පෙති දෙකක් මේ මිරිස් කරලි මැදින් තියලා අර මික්ස් කරගත්ත බිත්තරෙන් මේක පුරව ගන්න තමයි හදන්නේ. ඉතින් පුරවගෙන ඒක පෙරලෙන්නේ නැතුව භාජනයක තියා ගන්න ඕනේ. ඉතින් දැනටමත් ඔයාලා දන්නවා ඇති දැන් මොකක්ද මේ කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට මාළු මිරිස් ටික මේ බිත්තර වලින් පුරවගෙන මෙහෙම පැත්තකින් තියා ගන්න ඕන. ඒ ටික එළියට එන්නේ නැති වෙන විදිහට. ඒ ටික හරි තාච්චියක් මේ විදිහට ලිපේ තියලා තෙල් ටිකක් එකතු කර ගන්න ඕන. තෙල් චූට්ටක් වැඩියෙන් එකතු කර ගන්න ඕන. ඊට පස්සේ මේකේ අර දාගත්ත බිත්තර ටික හැලෙන්නේ නැති වෙන්න මේ තාච්චියේ අහුර ගන්න තමයි ඕන. ඉතින් අපි බලමු කොහොමද මම ඒක කරගන්නේ කියලා. ඉතින් අන්න හරි දැන් ඔක්කොම ටික තියාගත්තා. ඊටු බිත්තර ටිකත් මේක උඩට මම මේ විදිහට දාගන්නවා. ඉතින් දැන් බලන්න මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕන. ඊට පස්සේ මේක මේ විදිහට වහලා තැම්බෙන්න තියාගන්නවා. ඉතින් ඊට පස්සේ මම හදන්නේ කරවිල බැදුමක්. ඒ කියන්නේ මැලවලා ගන්න. ඉතින් මම මේ විදිහට කරවිල ටික පෙටි කපා ගන්නවා. ඉතින් මේක දෙකට කපලා ඇට අයින් කරගන්න එක ලේසි. ඉතින් මම කැමති මේව රවුම් රවුම් කියන හින්දා ඉතින් මම මේ විදිහට කපලා මැද ඇට ටිකත් අයින් කරගන්න ඕන. කරවිල කපලා වේලලා ඒවා ආයෙ තෙලේ දාලා බැදලා එහෙම ගන්නත් පුළුවන්. ඉතින් මට මේක මතක් වුණේ දැන්. ඉතින් එහෙම දවසක හදන්න ඕන.
ඉතින් දැන් කපාගෙන ඉවරයි. දැන් මේකේ මැද ඇට ටික තමයි අයින් කරගන්න තියෙන්නේ. ඉතින් මේ ඇට ටික අයින් කරන්නත් වෙන විදිහක් හොයාගන්න ඕන. ලේසි ක්‍රමයක්. බලමු එහෙමත් මට හම්බ වෙනවද කියලා. එහෙම වුණොත් ඒකත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් ඇට ටික අයින් කරලා මම මේ විදිහට වෙන භාජනයකට මාරු කරගත්තා. මොකද මේක ලුණු වතුරෙන් ටිකක් හොදන්න ඕන. එතකොට මේකේ තියෙන තිත්ත ගතිය ටිකක් අපිට අයින් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලුණු වතුර ටිකක් දාලා වතුර චුට්ටකුත් දාලා ඉතින් මේක හොඳට මම මේකෙන් හොදලා ගන්නවා. දැන් බලමු අපේ මාළු මිරිසෙක් කොහොමද කියලා. හොඳට ඒක තෙලෙන් බැදිලා තියෙනවා. ඊට පස්සේ මම ඒකේ ඉතුරු වෙච්ච තෙල් ටිකටම තමයි මේ කරවිල ටිකක් දාන්නේ. දැන් කරවිලයකට මේ එකතු කරලා තියෙන්නේ පොළුයි කෑලි මිරිස් තමයි එකතු කරේ. කහ 3-5 කුඩු ඒ වගේ ටිකක් එකතු කරලා තෙල් එකට අබ ටිකක් දාලා සුදු ලුණුත් දාලා ඒක ටිකක් ටෙම්පරාදු වෙනකොට මේ ටික මම එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට තෙලෙන් මික්ස් කරලා මම වතුර චුට්ටකුත් දාලා වහලා තියෙනවා තැම්බෙන්න. ඉතින් මට මුලදීම මේක හොඳට මික්ස් කරගන්න බැරි වුණා පොලොත් එක්ක. ඉතින් ඒකින්ද මම දැන් හොඳට මික්ස් කරගන්නවා තෙලුයි පොළුයි හැමදේමයි ඔක්කොම කරවිල වලට ගෑවෙන විදිහට. ඉතින් බලන්නකෝ ලස්සන පාටක් එක්ක මේක ඇවිත් තියෙනවා. දැන් ඉතින් අපි මේකට වතුරත් එකතු කරලා වහලා තියමු. ගොඩ වෙලාවකින් අපේ චුටි බබයි තාත්තවයි දැක්කේ නෑ මොනවා කරනවද දන්නේ කියලා. ඉතින් මම මේ ගිහින් බලන්නේ. ඉතින් ඒ දෙන්න ටීවී බලනවා. ඉතින් ඒකත් හොඳයි. එතකොට මගේ වැඩ ටික මට කරගන්න පුළුවන්. ඉතින් මම ළඟදී ගෙනාවා මෙන්න මේ වගේ මේ බබාගේ ක්‍රීම් ටිකයි අපේ තියෙන අනිත් ඔය බඩු ටිකයි දාලා තියන්න පුළුවන් කියලා මෙන්න මෙහෙම එකක්. ඉතින් ඒක මෙන්න මේ ඉන්න පෙන්ගුයින්ගෙන් තමයි දෙපැත්ත මේ සෙට් කරලා තිබුණේ. ඉතින් මේක තට්ටු දෙකක් තියෙනවා. ඉතින් බබා ගෙනල්ලා ටික වෙලාවකින් මේක අරගෙන විසික් කරාට පස්සේ මෙන්න මේ කැලි ටික කැඩලා ගියා. ඉතින් ඊට පස්සේ ඒක මේ සෙට් කරන්න බෑ. ඉතින් ඒක නිසා මම මේ විදිහට පිටියට ඇන තියලා මෙහෙම ගැහුවා. ඉතින් ඒත් ඒ බෝතල් ටික නම් පෙරලෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ එකක් මම හැදුවා. කැලෙන්ඩර් කොළ මෙහෙම රෝල් කරලා. ඉතින් මේකට මල් ටිකක් නම් තව හදන්නත් ඕන. ඉතින් ඒකත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මේකටම තව මල් එහෙම ගොඩක් හදලා ඔයාලත් එක්ක ආයෙත් ඒ ටික පෙන්නන්නම්. දැන් මම හදන්නේ අපේ එළවලු එහෙම තියෙන මේසේ පොඩ්ඩක් අස් කරගන්න. ඉතින් බබා බෑග් එකට එයාගේ මේ වතුර බොන කප් එක දාගෙන කඩේ යනවා කියලා දාගෙන ගිහිල්ලා. ඉතින් බලන්නකෝ. දැන් ඉතින් මම මෙන්න මේ විදිහට ඒ ටිකත් අස් කරගත්තා. දැන් ඉතින් කරවිලක බලමු තව චුට්ටක් වතුර තියෙනවා. ඒකත් ඉඳුනට පස්සේ කෑම කන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් අපි මෙන්න මේ විදිහට කෑම ටික බෙදාගත්තා. මේක තමයි ඉතින් අපේ අද ඩිනර් එක. ඉතින් අපේ චුටි පුතත් මේ ඉන්නවා. යා බත් ටික අල්ලලා ඉන්නේ. ඉතින් ලොකුවට කන එකක් නෑ. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඉතින් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න ඉන්නවා. Thank you වීඩියෝ එක බලුවට.